හරි ඉතින් අපි බලමු මේ වීඩියෝ එකෙන් කොහොමද WordPress අපි අපේ PC එකේ ඉන්ස්ටෝල් කරගෙන වැඩ කරන්න කොහොමද කියලා. ඒකට අපිට ඕනි ලෝකල් හොස්ට් එකක් හදාන්න ඕනේ. ඒකට අපි WAMP වගේ එහෙම නැත්නම් XAMPP වගේ අපිට පුළුවන් මේ ලෝකල් හොස්ට් එකකට software දාගෙන වැඩ කරන්න. ඉතින් අපි බලමු කොහොමද වැඩේ කරන්න කියලා. මම මේ වීඩියෝ සීරීස් එකෙන් ගේන්න හිතන් ඉන්නේ WordPress වෙබ්සයිට් එකක් මුලින් නම් හදලා ඒක කම්ප්ලීට් වෙබ්සයිට් එකක් බවට පත් කරන තරමට හදාගන්න කොහොමද කියලා කියලා දෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි යමු වීඩියෝ එකට. channel එක subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා join වෙන්න. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝස් බලලා ඕගොල්ලන්ට හොඳයි නම් යාළුවන්ට share කරන්න. අපි යමු වීඩියෝ එකට. මුලින්ම browser එක open කරගෙන අපි XAMPP ඩවුන්ලෝඩ් කියලා සර්ච් කරමු. එතකොට අපිට මේ XAMPP එකේ සයිට් එකට යනවා. හරි ඒක අපිට තියෙනවා මෙතන choice කරන්න දේවල් තුනක් තියෙනවා. මෙතන අපි latest එක මෙතන තියෙන version එක මේ ඒක දෙමු අපි latest version එක. මෙතනින් download click කරලා download කරගන්න. හරි මගේ ඔටෝමැටික් ඩවුන්ලෝඩ් දුන්නේ. ඒකින් අපි ක්ලික් කරාම මේ සයිට් එක මෙතෙන් ආවා. හරි මේක දුමු ඩවුන්ලෝඩ් ලේටස්ට් version කියන එක. හරි දැන් ඩවුන්ලෝඩ් වෙනවා. හරි ඊළඟට අපි බලමු XAMPP එක ඉන්ස්ටෝල් කරගන්න කොහොමද කියලා. ඒකට මම ඩවුන්ලෝඩ් කරගත්ත පස්සේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකට යනවා. මෙහෙම තියෙනවා අපිට අපි ගත්ත ඉන්ස්ටෝල් exe එක. එතනින් yes දීලා දැන් okay දීලා next දෙනවා. ඊට පස්සේ next දෙනවා. මෙතන අපේ location එක auto වෙන තැනටම දෙනවා. language English next දෙනවා. හරි දැන් මෙතෙන්දී අපිට package ටික install වෙනවා බලා ගන්න පුළුවන්. හරි මෙතනින් පින්ස් දෙනවා අපි. මේ තමයි අපේ control panel එකේ XAMPP එකේ මේක මෙහෙම දීද්දි අපි යන් ඊළඟට WordPress download කරගන්න ඕනේ. අපි ඒකට යන් WordPress download කරගන්න Chrome එක open කරගත්තා. එතන ගහමු WordPress download කියලා. එස අපිට පුළුවන් මෙතන site එක ඇතුළට යන්න. මේ site එක ඇවිල්ලා WordPress org මේ ගේම් බස් අපිට පුළුවන් මෙතන මේ download WordPress කියන එක ක්ලික් කරලා download කරගන්න. එතකොට අපිට මෙතෙන්ට download file එකට එනවා. MB ගණනක් වගේ වෙන්නේ. හරි WordPress download වෙනවා. ඉතින් අපි යම් එක setup කරගන්න අපිට පුළුවන් මේ WordPress download කරගත්ත එක copy කරගන්න. local disk එකට යන්න ඕනේ අපි. C එක Apache install කරගත්ත දැන්ට මේ XAMPP එක install කරගත්ත දැන්ට ඊට පස්සේ මේ XAMPP එක ඇතුළට ගිහිල්ලා මේක අපි දාන්න ඕනේ htdocs කියන එක ඇතුළට මේක දාගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේක මෙතන extract here දීලා extract කරගන්න. හරි මේක තමයි WordPress අපේ file එක. හරි දැන් මේක මෙතන තමයි අපි local host වැඩ කරගන්න එහෙම නැත්නම් අපි web page එක edit කරගන්න තියෙන මෙන්න මේකේ තියෙන document එකෙන් තමයි. හරි මේ තියෙන්නේ අපි WordPress folder එක extract කරගත්ත ඒක ඇතුලේ මේ ඉන්නේ. මෙතන අපිට move කරන්න අපි මුලින්ම යන්න ඕනේ Apache server start කරගන්නයි Apache එක start කරගන්නයි MySQL එක start කරගන්නයි. මෙතන start කරගත්ත පස්සේ අපි browser එකකට ගිහිල්ලා අපිට පුළුවන් මෙතන local host php myadmin කියලා ගහලා enter ඔබන්න. අපිට ඊට පස්සේ මෙතන පුළුවන් අපිට ඕනි database එකක් හදාගන්න. මෙතනින් create කරගන්න පුළුවන් අපිට new database එකක්.
ඒ ක්ලික් කළා ඊට පස්සේ මෙතන අපි ඩේටාබේස් එක නමක් දුන්නා. WordPress කියලා දෙමුකෝ. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් create කියන බටන් එක ඔබලා create කරගන්න. හරි. දැන් යමු අපි WordPress එක වැඩ කරන්න. මුලින්ම setup කරගන්න ඕනේ WordPress එකට. මෙතන local host කියලා ගහලා අපි මෙතන folder name එක දෙනවා. WordPress නේ අපි එතන දාත folder name එක. WordPress. හරි. ඊළඟ අපි මෙතනින් language එක English දීලා continue දෙනවා. let's go click කරන්න. හරි. මෙතන WordPress name එක අපි කලින් දුන්නේ WordPress කියන්නේ. මෙතන WordPress කියලා දෙනවා. හරි. මෙතන අපි root දීලා බලමු. error එකක් එනවා. අපි මේකට යනවා. මෙතන අපි අදාත database එක click කරලා හරි ඒකට ගිහිල්ලා මෙතන අපිට පුළුවන් privilege කියන එකට යන්න. මෙතන අපිට පුළුවන් user කෙනෙක් create කරන්න. අපි යම් user කෙනෙක් create කරගන්න. මෙතන add user account කියන එක දෙනවා. මෙතන අපිට දුන්න හැකි අපේ user name එක. අපි admin දෙමුකෝ. මෙතන admin දෙනවා. අපිට name එක දෙන්නේ local host. හරි. මෙතන password එකට දෙනවා admin කියලා. ආයෙ මම මෙතෙන්ට admin කියලා password එක දෙනවා. ඊට පස්සේ මෙතෙන්ට check all කියන එක දීලා go දෙනවා. හරි. මේකෙන් පස්සේ අපිට පුළුවන් මෙතෙන්ට ගිහිල්ලා WordPress එකේ මෙතන අපිට දුන්න admin දීලා submit කරන්න. හරි. ඊට පස්සේ මෙතන run installation කියන එක දුන්නා. අපි දැන් save කරගමු මේක. run the installation දුන්නායින් පස්සේ අපිට පුළුවන් මෙතන installation step ටික follow කරන්න. site එකට title එක දෙනවා මම new කියලා දැන්ට දෙනවා. user name එකට මම දෙන්නම් admin. මේ තියෙන site එකට log එක දෙන්න තියෙන admin password එක මම මෙතන දෙනවා. ඒත් admin දෙනවා. මෙතන confirm දෙන්න. මොකද weak password එකක් නිසා මේක මෙතන confirm කියන එක දෙනවා. මෙතන email එක cut කරන්න මම මෙතන දැන්ට නිකන් අපි email එකක් දෙනවා. ඔයාලට මෙතනට email එකක් දෙන්න පුළුවන්. හරි. මෙහෙම දීලා install WordPress දෙනවා. හරි. මෙතන login කියන එක දුන්නාට පස්සේ අපිට පුළුවන් log දෙන්න. admin අපි දුන්න password එකයි username එකයි මෙතන remember me දෙමු. login in දෙනවා. හරි. අපි බලමු. අපි ඉතින් WordPress dashboard එකට ආවා. හරි. අපි WordPress dashboard එකට ආවා. හරි. ඉතින් අපිට පුළුවන් මෙතන නම් අපේ website එක build කරනවා edit කරගන්න. ඉතින් වීඩියෝ එකත් එක්ක කරගන්න ස්තුතියි. ඊළඟ වීඩියෝ එකෙන් අපි website එකක් ගහන tutorial ටිකක් බලමු. හරි. subscribe එකක් දාලා එකතු වෙන්න channel එකට like එකක් දාන්න comment එකක් දාන්න. හරි. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් මම නවත්තනවා. thank you.